එන්නකෝ අදත් අපි චුට්ටක් කතා කරන ගමන් කෑමක් හදමු. අපේ ජීවිතේදී අපි ආදරය කරන අය අපිව දාලා ගිහින් නැතිනේ. එහෙනම් වැළපෙන්න එපා. හඬන්න එපා. මට ඒ අවංක ආදරේ නැත්තම් වැඩක් නැහැ කියලා හිතන්න එපා. අපි හිතාගෙන ඉන්න දේවල් කවදාවත් නොවෙන්නත් පුළුවන්. හිතන්න. Taman ආදරය කරපු කෙනා වෙන කෙනෙක් එක්ක හරි ජීවත් වෙනවා කියලා. හැබැයි යා මුළු ලෝකෙම යන්න ගියොත් ඒක තමයි ගොඩක්ම දරුණුම. මගේ ආදරය අහිමි වුණා කියලා ජීවිතේ නැති කරගන්න වගේ තීරණ ගන්න ඕන නෑ. එවිට අපිට ආදරය කරන අය කොයිතරම් ඉන්නවද? ඒ අයටත් කොයිතරම් දුකක් හිතේවිද? හිතන්න. මෙහෙම අඬන්න වැළපෙන්න නොයා මේක හැම කෙනාටම උරුම දෙයක්. නිරෝගීකම තරුණකම පවා අපට අහිමි වෙනවා. ජීවිතයත් කවදා හරි දවසක අහිමි වෙනවා. එහෙම හිතන්න. යථාර්ථයට මුහුණ දෙන්න. Taman ආදරය කරන කෙනෙක් අහිමි වුණා කියලා බුලඳ විදිහට කටයුතු නොකර හිත හැදෙනකන් අපට ධර්ම දේශනාවලට සවන් දෙන්න පුළුවන්. ධාර්මික පුද්ගලයන් ඇසුරු කරන්න පුළුවන්. හිත සුවපත් වෙන දේවල් කරන්න පුළුවන්. අවංක ආදරය කරපු කෙනා දාලා ගියා කියලා හිත දුක් නොවි ඒ වෙලාවේදී අර්ථවත් දෙයකට හිත යොමු කරගන්න. නොලැබෙන කාරණා හැම දිනෙකටම ජීවිතේ තියෙනවනේ. එහෙම හිතන්න. එහෙනම් අහිමිවීමක් ඉතිරියේ මෙහෙම හිතලා අපි හිත හදාගමු. එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම සරණයි.